ආයුබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් උසස් පෙළ දරුවන්ට නියමිත පාඩමක් වන 18 සංඤේහවත් අපි සංයකුම ශාන්ති කර්මයෙහි එක් කොටසක් පිළිබඳව නැත්නම් එක් මාතෘකාවක් පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි දුවේ පුතේ මාතර ශෛලිය සහ බෙන්තර ශෛලිය කියලා මේ ශාන්ති කර්මයේ ශෛලීන් දෙකක් තියෙනවා. එතකොට කතා කරන්න සූදානම් වෙන්නේ මාතර හා බෙන්තර සංයකුමේ ඇති වෙනස්කම් නැත්නම් මේ ශෛලීන් දෙකේ තියෙන වෙනස්කම් පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මේකත් උසස් පෙළ දරුවන්ට ප්‍රශ්නයක් විදිහට එන මාතෘකාවක් විදිහට තමයි ගන්නේ. අපි බලමු පුතේ මොනවද තියෙන වෙනස්කම් කියලා. මාතර සම්ප්‍රදාය ගත්තාම ප්‍රථමයෙන්ම ආතුරයා යාග මණ්ඩපයට කැඳවාගෙන ඒම දක්නට ලැබෙනවා. එතකොට දුවේ පුතේ බෙන්තර සම්ප්‍රදායෙත් ආතුරයා යාග මණ්ඩපයට කැඳවාගෙන ඒම දක්නට ලැබෙනවා. එතකොට එක සමානයි නේද? මාතර සම්ප්‍රදායේදී ආතුරයා පැමිණ තුරුණුවන් සිහි කර පහන් දල්වා මෙම යාගයෙන් සියලු රෝදුක් නිවාරණය යයි කියා සිහි කරවමින් ආතුර පන්දලෙහි ඉඳ ගැනීමට සලස්වනු ලබනවා. ඒ කියන්නේ දුවේ පුතේ අදට මේ තිබෙන රෝග නිවාරණය වෙලා ග්‍රහයන්ගේ දොස් නිවාරණය වෙලා නවග්‍රහ දෝෂ දුරු වෙලා මේ සියලු ආනුභාවයෙන් මෙන්න මේ පහන අදින් පස්සේ මේ රෝගය ඔබගේ සුවයි කියලා හිතාගෙන ආතුරයාගේ අතට පහනක් දීලා පහන පන්දමලා අන්න අතන තියෙන මේ පන්දලමින් ඉඳ ගන්න කියලා පළවෙනියෙන්ම මේ පොඩි කීමක් කියනවා. හැබැයි බෙන්තර සම්ප්‍රදායේදී තුරුණුවන් උදෙසා මල් පහන් පූජා කිරීමක් නොකරන අතර අතනදී දුවේ පුතේ මල් පහන් පූජා කරනවා. මෙතනදී මල් පහන් නොකරන අතර සූනියම් දෙවියන් වෙනුවෙන් සූනියම් පිල්ලු වීදිය නැත්නම් සූනියම් වීදියේ පහන් දන්වනු ලබයි. ඔන්න වෙනස්කමක්. හොඳට මතක තියාගන්න. මාතර සම්ප්‍රදායයේ තුරුණුවන් සිහි කරලා මේ ආගෙන් මෙහෙම රෝදුක් නිවාරණය කරන්න කියලා ආතුර පන්දලමේ ඉඳ ගන්න කියලා ඉඳවනවා. නමුත් බෙන්තර සම්ප්‍රදායේදී තුරුණුවන් උදෙසා මල් පහන් පූජා කිරීමක් නොකොට සූනියම් දෙවියන් වෙනුවෙන් සූනියම් වීදිය නැත්නම් පිල්ලු වීදිය පහන් දල්වනවා කියලා තමයි කියන්නේ. ඊළඟ කරුණ ගත්තොත් දුවේ පුතේ මාතර සම්ප්‍රදායේදී මල් යහන් නැටීමක් දක්නට නොලැබේ. බෙන්තර සම්ප්‍රදායේදී අනුපිළිවෙලින් නාත දෙවියන් ප්‍රමුඛ කොටගෙන විෂ්ණු කතරගම හා පත්තිනි යන දෙවියන් උදෙසා මල් අස්ත නැත්නම් මල් යහන් නටනු ලබයි. එක එක දෙවිවරුන් උදෙසා එක එක කවි ගායනා කොට ඒ අදාළ මල් යහන් කවි ගායනා කොට මේ මල් යහන් නටනු ලබනවලු. ඊට පස්සේ කරුණ ගත්තොත් දුවේ පුතේ මාතර සම්ප්‍රදායේදී කළු යකා රීරි යකා අභිමාන යකා සහ තොට යකා වෙනුවෙන් සැකසුණු පිදේනි තටු සහිත කත්තිරික්ක ආතුරයා ඉදිරියේ තබා කඩතිරය අඳිනු ලබයි. අරිනු ලබයි. හැබැයි මේ බෙන්තර සම්ප්‍රදාය ගත්තාම හැන්දෑ සමයම් නටන අවස්ථාවේදී ප්‍රථමයෙන්ම හස්තකරණ භූතකරණ ගයනු ලබයි. අනතුරුව പ്രേත තටුවටත් හැන්දෑ සමයේ පුද දෙන කළු යකා රීරි යකා අභිමාන යකා තොට යකා සූනියම් යකා යන යකුන් උදෙසා සැකසුණු පිදේනි මැස්ස ආතුරයා ඉදිරියේ තබා කඩතිරාවක් අඳිනු ලබයි කියලා කියනවා. ඊළඟට දුවේ පුතේ මාතර සම්ප්‍රදාය ගත්තාම පිදේනිය දිෂ්ටි කිරීම හත්පද පෙළපාලි නැටීම රතිකාම යකුන් වෙනුවෙන් හැන්දෑ සමයේදී පන්දම් පද හා පන්දම් ඉරට්ටිය නැටීම දක්නට ලැබෙනවා. බෙන්තර සම්ප්‍රදායේදී පිදේනි දිෂ්ටි කර මන්ත්‍ර කීමෙන් පසුව අරකේ නේද? මන්ත්‍ර කීමෙන් පසුව තමයි කඩතුරා කවි ගායනා කර කඩතිරාව ඉවත් කරයි. මෙම අවස්ථාවේදී අෂ්ටමංගල වස්තුන් ආතුර දෙපයේ පය ගැන්වීම පන්දම් පද සහ පන්දම් ඉරට්ටි නැටීම දක්නට ලැබේ. එතකොට දුවේ පුතේ මාතර සම්ප්‍රදාය වගේ නෙවෙයි අෂ්ටමංගල වස්තුන් ආතුරයාගේ දෙපයේ පය ගැන්වීම ඔන්න දක්නට ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ මාතර සම්ප්‍රදායේදී හැන්දා සමයේ මේ පුද ලබන යකුන් වෙනුවෙන් සැකසූ කත්තිරික්ක වෙන්වෙන් වශයෙන් රැගෙන යකුට අයත් යාදිනි කන්නලව්ව හා උපත් කවි ගායනය කර පිදේනි කැප කිරීම ආතුරයා අතින් බුලත් පඳුරු දී පිදේනි කැප කිරීමක් සිදු කරනු ලබනවා. ඒ කියන්නේ ආතුරයාගේ අතින් මේ පඳුරු අරගෙන පිදේනි තටුවට දානවා.
බෙන්තර සම්ප්‍රදාය ගත්තහම හැන්දෑ සමයේ මේ පුද ලබන යකුන් වෙනුවෙන් පිදේනි කැප කිරීමේදී එම චරිතයට සභාවට පිවිසෙනවලු. මෙහිදී බෙරකරු සහ යක් චරිත අතර දෙබස් සහ සංවාද භාවිතා කිරීම ඔන්න දුවේ පුතේ දක්නට ලැබෙනවා. එතකොට මාතර ශෛලියේදී හැන්දෑ සමයමය සහ බෙන්තර ශෛලියේ හැන්දෑ සමයමය අතර වෙනස්කම් රාශියක් තියෙනවා. ඊළඟට දුවේ පුතේ මාතර සම්ප්‍රදායේදී මරු රීරි යකා වෙනුවෙන් අවමංගල්‍ය පිදේනිය කැප දෙන අතර එම අවස්ථාව පැදුරේ දැපවිල්ල නමින්ද හඳුන්වනු ලබයි. බෙන්තර සම්ප්‍රදායේදී මරු රීරි යකා වෙනුවෙන් අවමංගල්‍ය පිදේනිය කැප දෙන අතර එම අවස්ථාව පැදුරේ දැපවිල්ල නමින්ද හඳුන්වනු ලැබේ. මරුවා සභාගත වීම මහසෝන් යකා වෙනුවෙන් දෙකොණ විලක්කු සමයමක් නැටීමද ඔන්න දුවේ පුතේ බෙන්තර සම්ප්‍රදායේදී දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මාතර සම්ප්‍රදායේදී මහා සමයම් නැටීම සඳහා සමයන් ඇදුම් කට්ටලෙන් සැරසෙන ඇදුරෝ සමයන් පද පන්දම් ඉරට්ටි නටනු ලබයි. ආතුරයාගේ රෝග ලක්ෂණ අනුව දැරහැව පිදේනිය කැප කරනු ලබයි. හැබැයි දුවේ පුතේ බෙන්තර සම්ප්‍රදායේදී එක දක්නට ලැබෙන්නේ නැහැ. මාතර සම්ප්‍රදායේදී ලිච්ඡවී හෙවත් සුවඳමල් අමාත්‍යාගේ නැටුම නර්තනය කරයි. මොකද්ද? ලිච්ඡවී හෙවත් සුවඳමල් අමාත්‍යාගේ නැටුම නර්තනය කරයි. බෙන්තර සම්ප්‍රදායේදී පබළු ඇඳුම් කට්ටලෙන් සැරසෙන ඇදුරෝ කුමාර පෙළපාලිය හෙවත් ලිච්ඡවී නර්තනයේ ඉදිරිපත් කරයි. එතකොට දුවේ පුතේ මෙතනදී ලිච්ඡවී නර්තනය කියන එක ඒ වචනය මාතර සහ බෙන්තර ශෛලීන් දෙකේම පාවිච්චි කරනවා. හැබැයි සුවඳමල් අමාත්‍යගේ නැටුමයි කුමාර පෙළපාලිය කියන වචන දෙක පාවිච්චි කරන්නේ සම්ප්‍රදායන් දෙකේ. සුවඳමල් අමාත්‍යගේ නැටුම කියලා කියන්නේ මාතර සම්ප්‍රදායේදී, ඒකම කුමාර පෙළපාලිය කියලා කියන්නේ බෙන්තර සම්ප්‍රදායේදී. ඊළඟ කරුණ ගත්තහම දුවේ පුතේ සන්නි ගෙන්වීමට ආරාධනා කිරීමක් වශයෙන් නියමිත වෙස් මුහුණු පැනද ගායනය හා දෙබස් සමගින් පාලි ඉදිරිපත් කරයි. එසේ පාලි නැටීමෙන් අනතුරුව සන්නි 18 ඉදිරිපත් කරන අතර අවසාන වශයෙන් පැමිණෙන්නේ කෝල සන්නියයි. ඇතැම් අවස්ථාවලදී සන්නි බලියක්ද පාවා දේ. මේක දෙකේම දක්නට ලැබෙනවා. ඊළඟ කරුණ ආතුරයාට ආරක්ෂා නූල් ගැටගසා දෙවියන්ට පින් දීමෙන් අනතුරුව පින්බෙර වාදනය කර සන්්‍යකුම් යාගය අවසන් කරනු ලබනවා. ඊට අමතරව දුවේ පුතේ යකුන්ට පිදේනි දීම, සූනියම් යක්ෂණියගේ අවස්ථා, පැදුරේ දැපවිල්ල, පාලි 12 සභයට පැමිණීම, සන්නි යක්කු 18 දෙනාගේ පැමිණීම සහ කඩවත තරණය කරන කියන කොටස් ටික මේ ශෛලීන් දෙකේම අන්තර්ගත වෙනවා. ඉතින් දුවේ පුතේ මේ වීඩියෝ එකෙන් කතා කරේ මාතර සහ බෙන්තර ශෛලියේ තියෙන සන්්‍යකුමේ තියෙන වෙනස්කම් පිළිබඳවයි. අයිබෝවන්.